GPT 4.1 කියලා අලුත් මොඩල් සීරීස් එකක් රිලීස් කරා OpenAI දැනට දවස් කිහිපයකට කලින්. මේ මොඩල් එක අපිට ෆ්‍රී යූස් කරන්න ක්‍රමයක් තියෙනවා. වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න මම ඒ ටිප් එකක් දෙන්නම් කොහොමද කරන්න කියලා. එයාලා කියන විදිහට මේ මොඩල් සීරීස් එකේ එක මොඩල් එකක්වත් ChatGPT ඉන්ටර්ෆේස් එකට රිලීස් වෙන්නේ නැහැ. මේ හැම මොඩල් එකක්ම රිලීස් වෙන්නේ API ඉන්ටර්ෆේස් එකට විතරයි. ඉතින් ඔයාලට මේවා යූස් කරන්න පුළුවන් වෙන්නේ එයාලගේ API යූස් කරලා විතරයි. මේකෙදී එයාලා මොඩල්ස් තුනක් ඉන්ට්‍රොඩියුස් කරනවා. ඒවා තමයි GPT 4.1, GPT 4.1 mini, GPT 4.1 nano. එයාලා කියන විදිහට මේ මොඩල් ෆැමිලි එකේ ගොඩක් හොඳ performance ගන්න පුළුවන් අඩු cost එකකට. ඒ වගේම එයාලා enhance කරලා තියෙනවා coding, instruction following and vision capabilities. ඉතින් මේ මොඩල් තුනටම text and images understand කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන විදිහට knowledge cut off එක වෙන්නේ June 2024. මං ඔයාලට කිව්වා වීඩියෝ එක අන්තිමට මම ටිප් එකක් දෙන්නම් කොහොමද මේ GPT 4.1 API freely use කරලා බලන්න කියලා. ඔයාලට පුළුවන් Windsurf කියන code editor එක download කරන්න. ඔයාලා දැනටමත් දන්නවා ඇති Windsurf කියන්නේ agentic coding editor එකක්. ඒකේ මේ 4.1 launch එකත් එක්ක එයාලා දාලා තිනවා මේක 14 ඉඳලා 21 දක්වා ඔයාලට free use කරන්න පුළුවන් කියලා. මමත් ගිහිල්ලා බැලුවට පස්සේ ඒකේ ඔයාලා ගිහිල්ලා බැලුවත් model section එකේ දැන් එයාලා දාලා තිනවා GPT 4.1 free limited time කියලා. මේක 21 දක්වාට free use කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක use කරලා බලන්න. ඔයාට ඔයාගේ coding වල වැඩ තියෙනවා නම් ඒක effectively කරගන්න පුළුවන්ද කියලා.